සිසිලෙන් පොදු හදවත් සැතැහෙන් පුරවා බුදුගුණයින් ලොවනහාවයි සද්ධර්ම වර්ෂා අද උදෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අපි දෙන්නත් ආවේ මෙවර මුනි සිරිපා වන්දනාවට එකතු වෙන්න. දැන් මේ සජීව පොය විකාශයේ ඉතිහාසයකුත් තිබෙනවා. 1982 පෙබරවාරි 15 වනදා ජාතික රූපවාහිනිය ආරම්භ වූ මොහොතේදී එවකට සභාපතිව සිටියේ එම්.ජේ. පෙරේරා මහත්මයා. එතුමා ශ්‍රීපාදස්ථානයේ බාරයක් වෙලා තියෙනවා ජාතික රූපවාහිනී විකාශනය රට පුරා සාර්ථකව සිදු කර ගන්නට අවස්ථාව උදා වේවා කියලා. ඉතින් මේ බාරය ඔප්පු කිරීමක් විදිහට තමයි සෑම මාර්තු පොහොය දවසකම අපි ශ්‍රීපාදස්ථානයේ සිට සජීව ලෙසින් මේ පෝදා විකාශය ඔබ වෙත අරගෙන එන්නේ. 1983 සිට මේ දක්වා අකණ්ඩව වසර 41ක් ඒ කියන්නේ 41 වතාවක් මුනි සිරිපා වන්දනාව ජාතික රූපවාහිනිය කරලා තියෙනවා. මේ 42 වැනි වතාව. මෙවර මේ මුනි සිරිපා වන්දනා මේ විශේෂ සජීව වැඩසටහනට අපි දෙන්න එකතු වෙනවා. ශ්‍රීපාද කඳු මුදුනට අපේ කැමරා උපකරණ විකාශන උපකරණ ඒ කඳු මුදුනට අරන් යනවා කියන එක නේද ප්‍රසන්න ලේසි කටයුත්තක් නෙවෙයි. ඒ සඳහා වෙනම අපි සූදානම් වෙන්න අවශ්‍යයි. දැන් මේ වෙනකොට අපේ නිෂ්පාදන සේවා අංශයේ අපේ කැමරා උපකරණ වෙන වෙනම එකලස් කරනවා. යමුද කියලා ඒ පැත්තේ බලමු මොකද වෙන්නේ කියලා නේ. මම හිතන්නේ ඔබටත් හොඳ අත්දැකීමක්. කොහොමද මේ අපේ සජීව විකාශයට අපේ කැමරා උපකරණ ජාතික රූපවාහිනී පරිශ්‍රයේ සූදානම් කරන්න කියන එක බලන්න. ඒක දකින්න ඕන දෙයක්. යහම. දැන් අපිට මේ බඩු අපේ නිෂ්පාදක කණ්ඩායමට අරගෙන යන්න බෑ. ඉතින් අපි සිරිපාද කඳු මුදුන අවට ඉන්න සිරිපාද කඳු මුදුනට බඩු අරගෙන යන උදවියගේ සහාය ගන්නවා. එහෙම ගෙනියන්න පුළුවන් එක්කෙනෙකුට ගෙනියන්න පුළුවන් ප්‍රමාණයකුත් තියෙනවනේ. ඒකනේ. තියෙන ඔක්කොම බර දෙන්න බෑ එක්කෙනෙකුට. සාමාන්‍යයෙන් කිලෝ 25ක් වෙන විදිහට අපි මලු හදලා ඒ විදිහට අපේ බඩු ටික වෙන් කර ගන්නවා. ඒක තමයි මෙතන කරන්නේ. දැන් මේ තියෙන්නේ මේ පේනවා. මේ තියෙන්නේ කිලෝ 25ක් කිලෝ 25කට හදපු අපේ උපකරණ. මේකේ වයර් තියෙනවා, සමහර ලාවට ශබ්ද විකාශන උපකරණ තියෙනවා. මේ තියෙන අපේ කැමරා උපකරණය. බලමුද බර කොහොමද කියලා නේද? අපිට පොඩ්ඩක් උදව් කරන්නකෝ මේක පොඩ්ඩක්. හිතනවට වැඩි බරයි නේද? කිලෝ 20ක් වගේ තියෙනවා. කිලෝ 20ක් වගේ තියෙනවා. ඉතින් මේක කැමරා උපකරණයක් කිලෝ 20ක්. ඉතින් මේකට තව ඕනනම් අපිට මේ කැමරාවට අවශ්‍ය වයර් ටික දාලා මේ විදිහට අපි උපකරණ ටික වෙනම භාණ්ඩ විදිහට නැත්නම් පැකට් විදිහට හදාගන්න. ශාමල් මේ පාර අපි පැකට්ස් කීයක් විතර උඩට අරගෙන යන්නද බලාපොරොත්තු? පැකට් 40කට ආසන්න ප්‍රමාණයක් අපි උඩට යනවා. හැබැයි මේ පාර නම් අපිට මම හිතන්නේ පැකට් 33ක් 34ක් ඒ වගේ වෙනකොට අපිට ඉවර කරගන්න පුළුවන් වෙයි. මොකද අපි දැන් HD තාක්ෂණයට ගිහින්දා ඒ උපකරණ වල බර අඩු ප්‍රශ්න ඒවා ඔක්කොමත් එක්ක මේ පාර පොඩි අපිට එම පාර්සල් 8ක් විතර අඩු කරගන්න පුළුවන් වෙයි කියලා දැන් හිතන් ඉන්නවා. ඒකත් ලොකු සාහනයක් නේ. මේක ලේසි වැඩක් නෙමෙයි. හැමෝගෙම උදව්වෙන් තමයි මේ වැඩේ අපි කරගන්නේ. අනිවාර්යයෙන්. දැන් මේ පාර අපි සිරිපාද කරුණාකරන්න තෝරගෙන තියෙන නැල්ලතන්නේ ගමන් මාර්ගය. අර මේ අග්ගලකණ්ඩ ඕම් පුතා කියන අග්ගල ටිකක් එහෙම ලෑස්ති වෙලා තියෙනවා කියලා ආරංචි වුණා. නැත්තම් අපි කරුණාකරන කාගෙන් හරි ඉල්ලගෙන හරි අගල කමු. අපි යමු දැන් කොළඹින් නැල්ලතන්නේට. දම් සිසිලෙන් පොදු හදවත් සැතැහෙන් පුරවා බුදුගුණයින් ලොවනහාවයි සද්ධර්ම වර්ෂා
ශ්‍රීපාද හොඳට පේනවනේ. අපිට පැය 6ක් විතර ගියා කොළඹින් දැන් නල්ලතන්නියට එන්න. දැන් අපි ඉන්නේ නල්ලතන්නියේ. නල්ලතන්නියට ආවහම ශ්‍රීපාද ස්ථානය ඈතින් පේනවා. අර පේනවද මේ? එන්නකෝ බලන්න. නල්ලතන් නගරයට ශ්‍රීපාද ස්ථානයේ ශ්‍රීපාද කඳු මුදුන හරි අපූර්වට පේනවා. අද ටිකක් වලාකුළු අඩු දවසක් නිසා පැහැදිලිව පේනවා. කට වරද්ද ගන්න එපා. වචන සංවරය හරි වටිනවා. කට වරද්ද ගන්න හොඳ නැති තැනක් විදියට අපේ සංස්කෘතියෙන් අපිට කියලා දීලා තියෙනවා. ඒ නිසා සමහර දේවල් අපි ටිකක් පරිස්සමට කියනවනේ. ඔව් මෙතන වචන භාවිතේ කට පරිස්සම් කරගන්න ඕනේ. වාග් සංවරය අවශ්‍යමයි. දැන් අපි බලමු කොහොමද අර රූපවාහිනියේ කිලෝ 25 විදිහට වෙන් කරපු අපේ කැමරා උපකරණ පැකට් ටික නැත්නම් ඒ උර ටික කොහොමද කඳු මුදුනට අරගෙන යන්නේ කියලා. අපිට කලින් අපේ වාහනේ ඇවිල්ලා. ඔව්. දැන් ලෑස්ති වෙනවා එතන මේ බඩු ටික කඳු මුදුනට අරගෙන යන්න. මේ ඉන්නේ අපේ සහෝදරයෝ ටික. දැන් වැඩේ ලෑස්ති නේද? දැන් කොච්චර වෙලාවක් විතර යනවද කඳු මුදුනට මේ බඩුත් අරගෙන යන්න? පැය 3:00මාරක්. පැය 3:00මාරකින් මේ කඳු මුදුනට කරුණා කරන්න තමයි බලාපොරොත්තු. එහෙනම් අපි අයියා අපි කරුණා කරමු නේද? අපිට ලොකු උදව්වක් කරන්නේ. එහෙනම් සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි හැමෝටම. හොඳයි එහෙනම් අපිත් අපේ ගමන ආරම්භ කරන්න කරුණා කරන්න දැන් සූදානම්. සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණයේ සහිතව අපි මේ කඳු මුදුනට එහෙනම් අපි කරුණා කරමු. එහෙනම් දෙවි පිහිටයි සුමන සමන් දේව රැකවරණය. එසේමයි. කරුණා කරමු. සිරිපාද කරුණාව ආරම්භ කරනකොට අපේ බැතිමතුන් සමන් දෙවියන් හාමුදුරන්ට පඬුරක් පූජා කරලා පන්සිල් සමාදන් වෙලා තමයි මේ ගමන ආරම්භ කරන්නේ. ඔව්. නල්ලතන්ගේ ධර්මකීර්ති විහාරය තමයි මේ. මෙතනින් බෞද්ධ වත් පිළිවෙත් ආරම්භ කරලා පන්සිල් සමාදන් වෙලා නමෝ විත්තියෙන් කියලා සමන් දෙවි හාමුදුරන්ට බාරයක් වෙලා තමයි සිරිපා කරුණා කිරීමේ ඉතිහාසයක් පනම්ම සිද්ධ වෙන්නේ. ඉතින් මේ පුරාණ චාරිත්‍රය අපි අද අපේ ගමනේදී ඉටු කරන්න සූදානම්. අපි එනම් පඬුරක් දාලා බුදුන් වැඳලා මේ ගමනට ආශිර්වාද ලබා ගමු. ගෞතම ශ්‍රීපාද. ඒ තමයි සිරිපාදේ අඩි ටික ආරම්භ වෙන ස්ථානය. අපි මෙතන ගණින්න පටන් ගමුද? ගණින්න පටන් ගමු. ෆොටෝ එකකුත් ගමුනේ. හරි. බලේ අපිට ෆොටෝ එකක් කරන්නේ. එකයි දෙකයි තුනයි හතරයි පහයි හතරයි. මෙතනම හතරනේ. ඔක්කොම බය මේ මෙතන ගණන් කරමු. පිටතට කලින් ගාන වරද්දේ. මේම කරමු. අපි 100ක් ගණන් කරලා පළ කැල්ල සාප් වෙනවා. ඩොල්ලි. තමයි ගැටලෙන්නේ නැහැ. හරි. මොකද? අත. අපිට මේ වන්දනාවේදී
දන්න කියන කට්ටියක් අඳුරගෙන හම්බුණා රූපවාහිනියෙන් අපිව දැකලා තියෙන කට්ටිය. කොයිද මම්පලාද? කෑගල්ලේ වාක්සිරි. ආකිරිගල. නඩේ කී දෙනෙක් විතර ඉන්නවද? 50. කවුද නඩේ පුරා? ඒ තමයි අපි නඩේ ගුරුනාන්ස. අපිටත් නඩේ ගුරුනාන්ස කෙනෙක් ඕන වෙලා හිටියේ. එහෙනම් අපි කතා කරමු නේද? උසරණයි. ඉටිකොල මේ කසල කඩදාහි කිසිම දෙයක් දාන්න එපා. සමහරට අපි දකිනවා සමහර කට්ටිය මේ කන්දෙන් පල්ලෙහාට විසි කරනවා කවුරුත් දකින්නේ නැහැ කියලා. නමුත් අපි පරිසර පද්ධතිය රට ගන්න උඩ ඉඳන් කෙනෙක් බලන් ඉන්නවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ නල්ලතන්නිය සිරිපා මාර්ගයේ මකර තොරණ ළඟට. මකර තොරණ කියලා කියන්නේ නල්ලතන්නිය හැටන් මාර්ගයෙන් මේ සිරිපා කරුණා කරන අපේ පින්වතුන්ට පින්වතියන්ට අපේ නඩවලට විශේෂ තැනක්. මොකද සිරිපාවේ උඩමළුවට කරුණා කරලා ආපහු කරුණා කරන විට යම් කිසි කෙනෙක් මගහැරුණොත් එහෙම මකර තොරණ ළඟ ඉන්නම් කියලා ඉස්සර ඉඳලා පොඩි තියෙනවා කතා බහක්. හොඳ සංකේතයක්, හොඳ ස්ථානයක් හඳුනා ගන්න පුළුවන් ස්ථානයක්. අපි එනම් මකර තොරණ තුලින් ගමන් කරමු. සුමන සමන් දිව්‍යයන්ගේ ආශිර්වාදය ලැබගෙන අපි ගමන කරුණා කරමු. දැන් ඉස්සරහන් තියෙන්නේ සීත ගඟුලගම රතුපාලම. දැන් මේ රතුපාලමෙන් සීත ගඟුල එක අතු ගංගාවකින් අපිට එතර වෙනවා මේ සමන්දේව අඩවියට. රතුපාලමත් විශේෂ සංකේතයක් වෙනවා සිරිපා කරුණා කරන හැම නඩේකටම. අර මකර තොරණ ගැන කිව්වා වගේම සමිත රතුපාලම ළඟට එන්නම් කියලාත් කියනවා වෙලාවකට නේද? අපි එමනම් රතුපාලමෙන් කරුණා කරමුනේ. සමිත අපිට දැන් පේන්නේ මේ සාමචෛත්‍යය. සාමචෛත්‍යය. නල්ලතන්නිය මාර්ගයෙන් සිරිපා කරුණා කරන ඕනම කෙනෙකුට ඉතාමත්ම සුපැහැදිලිව මේ සිරිපා අඩවියේ විශාල පියුමක් සුදු පියුමක් තිබුණාසේ හරි භක්තිවන්තව හිතට දැනීමක් එකතු කරන ඉතාමත්ම හිතේ සාමය ඇති වෙන තරක් නේ සමිත. ඔව් මේක ජපන් සාමචෛත්‍ය කියලා නම් කරලා තියෙන්නේ. ලෝකයේ එදා සාමය ස්ථාපිත කිරීම සඳහා රට රටවල් වල සාමය වෙනුවෙන් චෛත්‍ය ඉදි කරන්න තියෙනවා. ඉතින් අපේ රටටත් එක් චෛත්‍යයක් ප්‍රදානයක් ලැබුණා. එහිදී ඒ වාසනාව උදා වුණේ මේ සමනල අඩවියට. දැන් මේ චෛත්‍ය වන්දනා කරලා ආශිර්වාද අරගෙන ලෝකයට සාමය ප්‍රාර්ථනා කරලා මේ වන්දනාව යන නැතිමතුන් මේ කරුණාව සිදු කරනවා. අපි ප්‍රාර්ථනා කරලා ලෝකයටම සාමය උදා වේවා, යහපත උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපිත් අපේ කරුණාව කරනවා. මේ සමනල කන්ද තරණය කරනකොට මම හිතන්නේ අඩි 8000ක් විතර කරුණා කරන්න තියෙනවා. බර කිරන තරකුත් තියෙනවා. කොකටත් බර කිරලා එනකොටත් ආයි බර කිරලා තියෙනවා. හරවද අයියා බර? ඒක පේන්නන්නේ නැහැ. ඒක පේන්නන්නේ නැහැ. නම දාන්න. හරි. එනකොටත් අයියා බර කිරන්න ඕනේ. කීයද ගාන? 40යි. අපිට හම්බුණා මේ පරිසරය පිරිසිදුව නොඉඳුල්ව තබා ගන්න ලොකු මහන්සියක් වෙන කෙනෙක්. හැමදාම උඩට පහළට කරුණා කරනවද? මේවා මොනවද තියෙන්නේ? ප්ලාස්ටික්.
මේකේ පොලිතින් සමිත වෙන් කරලා ගෙනියන්නේ. පොලිතින් ප්ලාස්ටික්. දවසට හැමදාම දවසට වාරයක් යනවා. හැමදාම යනවා. හැමදාම මේ වගේ මලු දෙක තුනක්වත් තියෙනවා. කරන්න එපා. හරි අපි යන්න ගියා. සිරිපාදේ දැන් නම් අපූර්වට පේනවානේ. පේනවා. අද බලාකුළු ටිකක් අඩු දවසක් නිසා හොඳට සූර්යාලෝකය පායලා තියෙන නිසා පේනවනේ. අර උඩමළුව ඈත පේන්නේ. අපේ ගමනාන්තයේ එතන ශ්‍රී පාද පද්මයේ පාමුල නළල තියලා වැඳලා නමස්කාර කරන්නයි බලාපොරොත්තු. ඒක තමයි සිරිපා කරුණා කරන හැමෝගෙම තියෙන පූජනීය වූ බලාපොරොත්තුව. දැන් මේ ගඟුල තැන්න හරියට එනකොට සිරිපා මළුව උඩ මළුව ඈතින් යන්තමට පේනවා. ගඟුල තැන්නට ආපු වෙලාවේ පුංචි බඩගින්නක් තියෙනවානේ. තෙබහකුත් තියෙනවා. ඉරිඟි කරල් වගේක් නම් පේනවා ඉරිඟි. මේ අපේ පුංචි කඩයක් තියෙනවා. දැන් උණුනුවේ. දෙන්නකො දෙකක්. මේ වගේ කඩවලින් දෙකක් බීලා කවර ඕනේ අපිට අතර දෙන්න. එහෙනම් මහත්තයල ගන්න. ඔව්. පොලිසියේ පාවිච්චි කරන්න නැතුව ඉන්න එක තව හොඳයි නේද? අපි එකක් ගන්නවා. මේක දාන්න. ලුණු ටිකක් දාලම ගන්න වෙන්නේ. දැන් මේ වගේ පුංචි කඩවලින් තේක හට එකක් බීලා, බෙලිමල් එකක් බීලා, පොල් රොටියක් කාලා, බඩ ඉරිඟුවක් කාලා මේ සිරිපාද ගමන කරුණා කරනකොට වෙනම ආනන්දයක් තියෙනවා. කීයද? 150යි. දැන් මේ ආදායම මොකද කරන්නේ? ඊළඟ අවුරුද්දේ ජීවත් වෙන්න හදන්න. ඒකෙන් මේකෙන් තමයි ජීවත් වෙන්නේ. කවුරුද ඉන්නේ? මාත් බල්ලා. කවුරු? හරි. මායි? බල්ලා. මේ බල්ලාද? ඉන්නේ. අනේ. මෙයානේ. මෙයාම ජීවත් කරන්න තමයි මේ මහන්සි වෙන්නේ ඈ. මොකද්ද නම? කවුද? පොලිසිය? ඉරිඟු කනවද? මහත්තයලට කතා කරා. එයාට හරි ආදරේ නේද? මහත්තයලට කතා කරා. අතදීන කතා කරා. වාත දීලා කතා කරන්න බලන්න. අතදීන කතා කරා. අත දෙන්න. Hello, how do you do? අත දෙන්න. හරි ඈ? හරි. පොඩ්ඩක් හරි නැත්තම් बिस्किट का कॉफी का भी ले लेना पूरा कैसे दे? हरी बिस्किट का कॉफी का සෑහෙන දුරක් ඇවිල්ලා දැන් මහන්සි ටික. එකක් මහන්සි එකක් ගුවා නම් හොඳයි කියලා හිතෙනවා. ඔව්. අපි ඇවිල්ලා ඉන්නේ සීත ගඟුලට. සීත ගඟුලත් ඉතාමත්ම වැදගත් තැනක් මේ ගමනේදී. සීත ගඟුලේ අම්බලමේ මෙන්න එනවා සිනාමු සුමුණෙන් අපිට කෝපි කෝප්පයක් අරගෙන. බොහොම ස්තුතියි. ඔයගොල්ලෝ කොහෙන්ද මේ දන්සල පවත්වන්නේ? කොයි ගම්පලාත? බලන්න සමිත මේ හැමෝගෙම මේ මූණු හරි පින් පාටයිනේ. හිනාව පිරিলা මේ මොකද වතාවටද මල්ලි? පළවෙනි වතාවට ඇත්තනම දෙන්නේ. පළවෙනි වතාවට. ඒ කියන්නේ අපේ තරුණ කණ්ඩායම වැඩිහිටි කණ්ඩායම මාළු සියලු දෙනාම එකතු වෙලා දෙන්නේ. එන යමු නේද? යම. රසයි නේද කෝපි එක. කෝපි එක හොඳයි. චා අර පැත්තෙන් යන්න. සීත ගඟුල අම්බලම දැන් ප්‍රතිසංස්කරණය කළා. හරි පිරිසිදුයි පිළිවෙලයි. ඇවිල්ලා ටිකක් නිවාඩු පාඩුව පිරිසිදුවට ඉන්න පුළුවන් තැනක් වෙලා තියෙනවා. සීත ගඟුල කියන්නේ මේ වන්දනා ගමනේ වැදගත් ස්ථානයක්. කෝඩුකාරයින් සීත ගඟුලේදී තේ වෙනවා. බාරහාර ඔප්පු කරනවා. බාර වෙනවා. දෙහි ගෙඩියක් කපලා නර මූණේ පොඩ්ඩක් ගාගෙන නේද? සීත ගඟුලෙන් ස්නානය කරලා පේ වෙලා පිරිසුදු වෙනවා. අපි යමු සීත ගඟුලට.
වතුරට බහින්න නැතුව මෙතනින් ඉමු නේද? ප්‍රසන්න අපි ඇවිත් ඉන්නේ සීතගඟුල මහා සමන් දේවාලය ළඟට. සීතගඟුලෙන් නාලා මූණකට හොදගෙන කෝඩුකාරයෝ මේ මහා සමන් දේවාලයෙන් පඳුරක් ගැට ගහලා සමන් දෙවි හාමුදුරුවන්ගෙන් ආශිර්වාද ලබාගෙන තමයි මෙතනින් එහා තියෙන දුෂ්කර අඩවිය කරුණා කරන්නේ. දැන් කෝඩුකාරයන් ගැන කිව්වනේ. කෝඩුකාරයන් වර්ග 3ක් ඉන්නවා. අපි බොහෝ වෙලාවට දන්නේ වර්ග 2යි. කිරිකෝඩු ඒ කියන්නේ අඩු වයසෙන් ඉන්න සිරිපාදේ වන්දනා කරපු නැති පළමුවන වරට සිරිපාදේ වන්දනා කරන බැතිමතුන්ට කියන්නේ කිරිකෝඩු කියලා. හැබැයි වයසින් වැඩි කට්ටියට කියන්නේ දඬු කෝඩු කියලා. හැබැයි ගොඩාක් වයසින් වැඩි කට්ටියට මූකලන් කෝඩු කියලා අතීතේ පාවිච්චි කරලා තියෙනවලු. සීතගඟුල මහ සමන් දේවාලයටයි දැන් අපි ඇතුල් වෙන්නේ. සමන් දෙවි හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබාගෙන තමයි කිරිකෝඩුලා, දඬු කෝඩුලා, මූකලන් කෝඩුලා මේ හැමෝම මෙතනින් එහා දුෂ්කර ප්‍රදේශය කරුණා කරන්නේ. දැන් අපි හාමුදුරුවන්ට මෙවර සිරිපාද වන්දනා කරන්න සූදානම් වෙනවා. රාජා මේ විදිහට අපි වෙලාවකින් ඉහළ මළුවට එකගෙන යනවා නේද? ඔව්. මේ රාජා ඇතුළු කට්ටිය මේ සේවාව සපයනවා. ඔබටත් ඒක හොඳ පරිවිඩයක් වෙයි. කිසියම් කෙනෙක් ඉන්නවා නම් අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා නම් සිරිපාදේ වඳින්න බලාපොරොත්තු වෙන්න. ඇවිදගෙන යන අවකාශකමක් තියෙනවා නම් එන්න අවස්ථාව. ශ්‍රීපාදේ වදින්න යන කෝඩුකාරී කනුරක් ගැට ගහලා මේ ගමනට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා සුමනසමන් දෙවියන්. සමන් දෙවි හාමුදුරුවන් සිරිපා කරුණා කරලා ආපසු කරුණා කරන කම්ම බලාගත්ත ආරක්ෂා කළා කියන ගෞරවය ඇතුව තමයි මේ බාරේ නිදහස් කරන්නේ නේද? අපි ආවේ රතු අම්බලම ළඟට. දැන් තවත් විශේෂ ස්ථානයක් තමයි රතු අම්බලම කියලා කියන්නේ. කෙනෙකුට ඇවිල්ලා විඩා නිවන්න, ගිමන් හරින්න මේ ගමනේදී රතු අම්බලම වැදගත් වෙනවා. සමිත මේ සීතගඟුලෙන් නාලා පේ වෙලා කරුණා කරන උදවියට ඊට පස්සේ ටිකක් මේ ඉහළට එලේ නගින්න වෙනවා. ළඟ පරිණගින්න වෙනවා. ඒක ටිකක් මේ හරියට එනකොට මහන්සි. මේ මහන්සිය නිවා ගන්න හොඳ තැනක් තමයි මේ රතු අම්බලම. මේ වගේ තරක් තියෙන්නේ කොච්චර වටිනවද මේ ගමනේදී. මම හිතන්නේ මේ වැඩිම අම්බලම් ප්‍රමාණයක් තියෙන්නේ රජමාවතේද මේ පාරේද කියලා කියන්න හරියටම මම දන්නේ නැහැ. නමුත් මේ අම්බලම් තමයි කාලයක් තිස්සේ පැවතගෙන එනවා. ඒ වගේම මේවා මේ ප්‍රතිසංස්කරණය කරනවා බරින්ම. ඔව්. දැන් රත්නපුරා පාරෙන් එනකොට අපිට මතකයි ආණ්ඩියා මල තැන්න අම්බලම කියලා තියෙනවා. මහකිරිදඹ ළඟම වගේ ආණ්ඩියා මල තැන්න අම්බලම ඒකත් විශේෂ ප්‍රසිද්ධ අම්බලමක්. ඉතින් මේ රතු අම්බලමත් මේ නල්ලතන්නිය පාරේ තවත් බොහෝ දෙනෙක් විවේක ගන්න නිදහසේ ඉන්න තරම්. ටිකක් හේතු වෙලා කිමන් නිවාගෙන ඉතුරුදී කරුණා කරන්න පුළුවන්. දම් සිසිලෙන් පොදු හදවත්
සැතහින් පුරවා බුදුගුණයින් ලොවනහාවයි සද්ධර්ම වර්ෂා කීයටද කරුණා කරන්න පටන් ගත්තේ පහලට? 12ට කාලේ. 12ට කාලයි. ඊයේ කීයටද කරුණා කරේ උඩට? 6ට. ඊයේ හවස 6ට. නෑ මේ එළියෙන් යන උදේ 6ට. උදේ 6ට. උදේ 6ට ගිහිල්ලා ඊයේ උදේ 6. දැන් අද තමයි පහලට බහින්නේ. උදේ කියන්නේ අද උදේ 6ට. අද උදේ 6ට. කොහෙද ගම්පලාත? අපි ගාල්ලේ. හරි සමන් දෙවි හාමුදුරන්ගේ පිහිටයි. කරුණාවයි එහෙනම් අපි ඉහළට කරුණා කරනවා. කොහොමද? කරුණාවයි. ඊයේ හවස. හතේ ඉඳලා වෙන දැන් තමයි වහින්නේ. අප්පා වෙනවනේ. ඊයේ හවස 7 ඉඳලා. මේ පොඩ්ඩක් මෙයා. එයා ඒගොල්ලෝ වෙනවා. ඒගොල්ලෝ වෙනවා. හරි. හොඳයි එහෙනම් කරුණාවයි. හරි හරි. අපේ ආන්දරනේ ශ්‍රවණ කරන්නයි. අපේ ආන්දර ගාල්ලේ අපි රූපවාහිනිය වැඩසටහන කරුණා කරනවා. කී දෙනෙක් නඩේ ආවද අපේ ආන්දරනේ? 42ක් විතර. 42ක් විතර. වාර්ෂික වෙනවද අපේ ආන්දර? පිරිවෙන එනවා සාමාන්‍ය. පිරිවෙන එනවා. පිරිවෙන දහම් පස්සෙන් එනවා. මොකද්ද පිරිවෙන අපේ ආන්දරනේ? වැඩිවත් විජයාන්ත පිරිවෙන. විජයානන්ද පිරිවෙන. දැන් මේ ආවෙන දහම් පස්සෙන්. හොඳයි අපේ ආන්දරනේ එහෙනම් බුදු සරණයි ආන්දරනේ කරුණාවයි. මේ දැන් අපේ හඳුත් එක්කද වැඩි? ඈ? ඊයාවේ සනක වැඩිනේ? උඩමළුවේ සනක? එන්න. සිරිපාද වන්දනාව හරිම අපූර්ව වන්දනා චාරිකාවක් වගේම පාරිසරික චාරිකාවක්. අනිවාර්යයෙන්ම අපිට මේ පෙනෙන සුඳුරු වන පෙත්වල මොනතරම් සෝභා සෞන්දර්ය අසිරිමත් දේවල් සිද්ධ වෙනවද? මේවා නිහඬව නොඉඳුල්ව හැකිලා තියෙන තරමට අපිට ඒවා සුරක්ෂිත කරලා දෙන්න පුළුවන් නම් මේ විශ්වයට ඒ තමයි අපේ යුතුයකම. සිරිපාද වන්දනාව ඉහළට යනකොට කරුණා කරනකොට ඉහළට ගිහිල්ලා කරුණා කරන පහළ බහින උදවියට අපි කියනවා වැඳලා බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. වඳින්න යන මේ නඩේට සම්බුදු සරණයි. එහෙම කිව්ව මේ මාමට සුමන සමන් දෙවි පිහිටයි. අපි ගෙත්තම් පානට කරුණා කරා. ගෙත්තම් පානට මුනි රජ වැඩලා එළුසන් දෙවිසන් ආසන කරලා ඉන්දිකටු නූලුත් සුරත දරාලා ගෙත්තම් කෙරුවේ මළුව බලාලා. මෙතනට ආවහම මළුව අපූර්වට පේනවා. ශ්‍රී පාද පත්මය වන්දනාමාන කරන්නට කරුණා කරන අයට හිතට සැනසීමක් දැනෙන තැනක් ගෙත්තම් පාන. මේ ගෙත්තම් පානේ විශේෂත්වයකුත් තියෙනවා. ඒ තමයි මණියක්කිත නාරජු බුදුරජාණන් වහන්සේට ලංකාවට වැඩම කරන්න කියලා ආරාධනා කරායින් පසුව සුමන සමන් දෙවියන් සමන්ත කූටයට වඩින්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා. උන්වහන්සේ වැඩම කරපු ස්ථානය නිසා මේ ස්ථානයේ විශේෂත්වයක් තියෙනවා. බුදුන් වහන්සේ මෙම ස්ථානයේ සමාධි සුවයෙන් ගත කරමින් මෙතන පූජනීයත්වයට පත් වුණා. සිවුර සකස් කරගත්තු තැන. උන්වහන්සේගේ ඉරුණු සිවුරු පිළිසකර කරගත්ත නැත්නම් ගෙත්තම් කරපු ස්ථානයේ විදිහට මේ ස්ථානය හඳුන්වනවා. ගෙත්තම් පානේ අද විදේශීය කෝඩුකාරයන් දෙදෙනෙක් ඉන්නවා. ඔව්. ඇතරම මේ විදේශිකින් පවා අපේ චාරිත්‍රවලට මුල් තැනක් දෙමින් ඒ කට්ටියත් මේ චාරිත්‍ර ඉටු කරනවා. So which country are you from? France. French. Okay. So this is the first time, no? Yes, this is my first time here. Yeah. This is one of our rituals when we worship this place. What do you have to say about this trip? Do you enjoy with this trip? We love it. It's our first time in Sri Lanka? Yes. And Where have you been in Sri Lanka? Other places? What are the other places that you have visited? Mirisa, Uh-huh. Ella, Uh-huh. Ella. Yeah. and then Have you visited Sigiriya? not yet. Not yet, but yet. it is in your list. Yes. Okay, that's good. Next trip is Kandy, Uh-huh. Sigiriya, Uh-huh. Polonnaruwa, Okay. and Kalgoorlie. Okay. So now you have completed one of our rituals in this trip, huh? Yeah. We're really happy to do it the day before Toya. Ah, is that?
කිරි කෝඩුත් වන්දවන්න. දඬු කෝඩුත් වන්දවන්න. පෙරලි පෙරලි අපි වඳින්න. අපේ බුදුන් අපි වඳින්න. එහෙමනම් කරුණා කරමු. සමන්ත කූටේ බලා. ඈතින් පේන්නේ මහගිරි දඹේට නල්ල තන්නිය. පේන විදිහ මේ. මොනතරම් සුන්දරද. ඒ එකම වාට පේනවද ප්‍රසන්න නලතන් නගරයත් එකම අපිට පේනවා ඊට මෙහායින් පැතට කිලෝමීටරයක් දෙකක් විතර ඔය දුර තියෙනවා. සාමචෛත්‍ය. අපි අර පහළදි කිව්වේ මේ සොඳුරු වනපතේ පිපුණු මහා දැවන්ත යෝධ සුදු පියුමක් වගේ සාමචෛත්‍යය පේනවා කියලා. ඒ දර්ශනය තමයි අපිට මේ තරම් මනරම්ව දකින්න ලැබෙන්නේ මහගිරි දඹේට. දැන් බලන්නකෝ මේ පිටිපස්සේ අර කඳු පන්තිය වැහිගෙන දැන් මීදුම නැත්නම් වලාකුළු පැතිරීගෙන එනවා. දැන් හවස් වෙලා තියෙන්නේ. බොහොම සුන්දර බොහොම හිත සනසන නිස්කලංක පරිසරයක් තමයි මේ සිරිපාද කඳුමුදුනේ මහගිරි දඹේ තරණය කරනකොට අපිට දකින්න ලැබෙන්නේ. අපි දැන් මේ හිමේ කරුණා කරන්නේ. මේ අපි පහළ ඉඳලා කිව්වොත් එහෙම ඈත හිමේට ඇවිල්ලා අපි දැන් ටිකක් වැඩිපුර හීතල දැනෙනවානේ. සීතල දැනෙනවා. උෂ්ණත්වය එන්න අඩු වෙනවා නේද සමේ? දැන් නලතන්නියට වඩා සෙල්සියස් 10ක් 12ක් විතර උෂ්ණත්වය අඩුයි. අපි ඔන්න මහගිරි දඹ ළඟටම කරුණා කරා. මෙතන ඉඳන් තියෙන්නේ දුෂ්කර තැනක්. නමුත් පුරාණයේ ඉඳලා සිරිපා කරුණා කරනගේ හිත්වල මෙතන ඉඳන් හරි සැහැල්ලු කරුණා කිරීමක් කියලා හිතට ධෛර්යය ගන්නවා. ඔව්. දැන් මහගිරි දඹ ආරම්භ වන ස්ථානයට අපි ආවන් පස්සේ අපිට පේනවා විශේෂ පාරක්. මම මුලිනුත් කිව්වනේ අර සිරිපාදේ වන්දනා කරන්න ප්‍රධාන පාරවල් තුනක් තියෙනවා. ඒ තමයි නල්ලතන්නිය, කුරුවිට පාර සහ පලාබද්දල පාර. නමුත් දැන් මේ සඳගල තන්න පාරෙනුත් එනවා. ඒතර මේ පේන්නේ සඳගල තන්න පාරෙන් මේ නල්ලතන්නිය පාරට ඒ පාර සම්බන්ධ වෙන ස්ථානය. හරියටම මේ මහගිරි දඹ ආරම්භ වෙන ස්ථානෙන් තමයි ඒ පාරත් මේ නල්ලතන්නිය පාරට සම්බන්ධ වෙන්නේ. මෙතන ඉඳලා සමිත අත්වට තියෙනවා. සරණයි. සමන් ගෙවිඳු කරුණාවයි. දැන් කීයද උඩමළුවට කරුණා කරේ? එනම් පරිස්සමෙන් නඩේම පහලට කරුණා කරන්න. සරණයි. සමාදේ පීඨයි. දැන් මහගිරි දඹය කරුණා කරනවා කියන්නේ දැන් අපි ආපු ගමනට වඩා ටිකක් දුෂ්කර ගමනක්. දැන් මේ පඩි අංශක 70ක විතර ආනතියකට ළඟ ඉහළ නගින්න අපිට තියෙන්නේ. හැබැයි මේ අතරක් තියෙන හින්දා හොඳ වාරුවක් ලැබෙනවානේ. අනිවාර්යයෙන්. මෙතනින් එහාට තමයි අපිට ගොඩක් වෙලාවට හිතට ධෛර්යය අරගෙන සිරිපා කරුණා කරන පින්වතුන් පින්වතියන් මුණ ගැහිලා. තුන් සරණ එහෙම ඇහෙන්නේ. මෙතනින් එහාට තමයි වැඩිපුර සමිත. ඔව්. තුන් සරණ ගායනා කරමින් දේව ආශිර්වාදය රැකවරණය බුදු සරණ ප්‍රාර්ථනා කරමින් මහගිරි දඹ කරුණා කරන සමන් සමන්දේ පිට අතුරුපාණි සිල් මාතුන්ට සමන්දේ යාමතුන්ගේ පිට ආරක්ෂාව ලැබේවා. එහෙම කිව්ව මේ නඩේට සුමන සමන්දේ පිටයි. අපේ පුංචි කිරිකෝඩු කාරියෙකුත් ගිහිල්ලා නේද? කරුණා කරලා. කොයිද ගම්පලාත? රත්නලා. පත්නේ වඳගත්තද හිතේ හැටියට? නලන තියලා ඇඳගත්තා. වැඳලා බහින මේ නඩේට සම්මා සම්බුදු සරණයි. අපේ බුදුන් පෙරලි පෙරලි අපේ බුදුන් පෙරලි පෙරලි මේ හිමේ කරුණා කරන වෙලාව පරිසරය මීදුම් මලාමන්ගෙන් වැහිලා ගිහිල්ලා තෙහෙට්ටුව දැනෙනවා ගතට. හිතට ධෛර්යයක් එනවා. ඇහැල කණුව ළඟට ආවා කියලා. ඔව්. ඇහැල කණුවේ තමයි අන්තිම කඩේ තියෙන්නේ. තේ එකක් බොනවා නම් එකම තැන මෙතන උඩමළුවට කරුණා කරන්න කලින්. නමුත් ටිකක් අඳුරත් වැටිගෙන එන නිසා අපි මහන්සිය බලන්න තු මෙහෙමම ඉහළට කරුණා කරමු. මෙතන විශේෂ ස්ථානයක් නේද සමහර? ඔව් වැදගත් තැනක්.
ඇහැල කනුව ළඟ ගොස් නවතින්නේ අටසිල් පන්සිල් අරගෙන යන්නේ සිතේ කුහකකම් අතහැරගන්නේ සමන් දෙවිඳු අපහට පිහිටවන්නේ. දැන් පද්මය වන්දනා කරන්න සමන් දේවාලය වඳින්න යන බැතිමතුන් මේ ස්ථානයට ඇවිල්ලා පිරුවට ඇඳගෙන සූදානම් වෙලා පන්සිල් අටසිල් සමාදන් වෙලා තමයි මේ හිමය තරණය කරන්නේ. දැන් අපිට පඩි තව ටිකක් උඩට කරුණා කරන් පස්සේ අහස් ගව්ව මුණ ගැහෙනවා. අහස් ගව්ව මුණ ගැහෙනවා. මේ බලන්න මේ ඇහැල කණුවේ විශේෂ දෙයක් කරනවා අපේ අතීත මුතුන් මිත්තන් මේ තියෙන ඇහැල කණුව. මේ ඇහැල කණුවේ පේනවද මේ ප්‍රසන්න හුණු තවරලා තියෙනවා. මේකට පැරණි චාරිත්‍රයක් මේ ඇහැල කණුවේ හුණු ටිකක් තවරලා පොරොන්දු වෙනවා සමන් දෙවියන්ට විනීතව සංයමයෙන් යුතුව පාදපත්මේ කරුණා කරන්නට මේ අහස් ගව්ව තරණය කරන්න පිළිවෙතින් පෙළ ගැහෙනවා කියලා. කරන්නන් නම් මෙතන ඉඳලා පන්සිල් අටසිල් අරගෙන ඒවා සුරක්ෂිත කරමින් තමයි මෙතනින් එහාට කරුණා කරලා තියෙන්නේ. හොඳයි එහෙමනම් අපි ඉක්මනින්ම ඉහළට උඩමළුවට කරුණා කරමු. මොකද දැන් අවටත් ටිකක් අඳුර වැටිගෙන එන්නේ. හොඳයි. අපි ආස්ගව්වටත් ලං වුණා නේද? ඔව්. දැන් අපිට උඩමළුව පෙනෙන නොපෙනෙන මානේ තියෙන්නේ. ආස්ගව්වේ දැන් වලාකුළු වලින් වැහිගෙන යන වෙලාව. මේ සැබෑ හිමය මේ සේද බලාවන්ගෙන් මේ සොඳුරු සන්ධ්‍යාවේ සමන්ත කූටේ පෙනෙපෙනේ පාද පත්මේ වන්දනාමාන කරන්න ඔන්න මෙන්න කියා තිබියදී හිතට දැනෙන සුවය වෙහෙස පසු කරගෙන යනවා. ඔව් අපි එමනම් වෙහෙස බලන්න නැතුව පාදපත්මේ වන්දනා කරමු. අපේ හිතේ තිබ්බ බලාපොරොත්තුව මෙවර රූපවාහිනී වන්දනාව පාදපත්මේ වන්දනා කරන්න. දැන් අපි ළඟටම ඇවිල්ලා තියෙන්නේ උඩමළුව. සමන් දෙවිඳු කරුණාවයි. සිත පහදාගෙන සංගම් සරණේ සිවුරු දරාගෙන පාදපත්මේ ළඟටම කරුණා කළා. අපි නල්ලතන්නේ ආරම්භ කරලා ගඟුල දන්න බහු කරලා සීත ගඟුල ඊට පස්සේ අකුම්බලම ගෙත් සම්පාන මහවිරි නබේ ඇහැල කනුව ආස්ගව්ව මේ ඔක්කොම පහු කරගෙන උඩමළුවට අපි කරුණා කරනවා. උඩමළුව වන්දනා කරන්න කලින් නරකට ගිහිල්ලා අපේ නිෂ්පාදක කණ්ඩායමේ මිත්‍රෝ ටික අපේ සජීවී විකාශයට සූදානම් වෙන හැටි බලලා යෝ එයා ලොකු සූදානමක් වෙන අපි එතන තොරතුරු දැක බලාගෙන ඊට පස්සේ වන්දනාමාන කරන්න යමු ශ්‍රී පාද පත්මේ ළඟට. මේ උඩමළුව පෙරිපෙනී තිබෙන ශ්‍රී පාදස්ථානයේ විශ්‍රාම ශාලාව. විශ්‍රාම ශාලාවේ කෙළවරක පුංචි කාමරයක මේ විකාශන පාලක මැදිරියක් නිර්මාණය කරලා තිබෙනවා. සජීව විකාශයක් සිරිපා මළුවේ සිට ජාතික රූපවාහිනියෙන් ලොව පුරා විසිරුවා කරනවා කියලා කියන්නේ. ලොකු මෙහෙයුමක් නේද සමහරවිට. ඇත්තටම දැන් අර නල්ලතන්නින් අපි උදේ උඩට එවපු අපේ විකාශන උපකරණ කැමරා උපකරණ මේ සියල්ලම දැන් මෙතන සකස් කරලා එකලස් කරලා ඉවත් වෙනවා. බාහිර විකාශන පාලක මැදිරියක් හදලා තියෙනවා. දැන් මෙතන මෙතනින් තමයි අපි මේ අපේ සජීව විකාශයේ සියල්ලක්ම විකාශ කරන්නේ. දැන් අපි කගේ ඉන්නවා ආගමික හා ඉසව් කල්පනා කරන ඒකකයේ අංශ ප්‍රධානී රංග ප්‍රේමරත්න මහත්මයා. ඒ වගේම බාහිර විකාශන ඒකකයේ තාක්ෂණික අංශය භාරවත්‍යා කරන විදායක නිලධාරීතුමා අපිට ඉන්නවා ඉෂාන් සාමන් මහත්මයා. එතකොට මේ ඉන්නේ අපේ අද වැඩසටහනේ නිෂ්පාදකතුමා දුලිත් විශාක්ත මහත්මයා. ඉතින් මේ සියලු දෙනාම එකතු වෙලා තමයි අපි අද මේ වැඩසටහන ඔබට ගෙන එන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ලේසි නෑ මේ කටයුතු සංවිධානය කිරීමේදී සෑහෙන කාර්යභාරයක් අපිට ඉටු කරන්න වෙනවා. ඉතින් අපේ මෙතනට බඩු ටික ගෙනල්ලා දුන්න කෙනාගේ ඉඳන්
මේ නිෂ්පාදක කණ්ඩායම දක්වා සියලු දෙනාම කැප වෙනවා. මේ සජීව විකාශය ඔබට ගෙනෙන්න කටයුතු සූදානම් කිරීමේ. ලොකු මහන්සියක් වෙනවා. ඒ වගේම මෙතන 30 දෙනෙකුගේ විතර කාර්යමණ්ඩලයක් ඉන්නවා. ඉතින් මේ හැමෝගෙම සාමූහික එකමුතුවකින් තමයි මෙතරම් විශාල වගකීමක් දරමින් ජාතික රූපවාහිනිය ඔබට පොහොය දවස පුරාම හිමිදිරියේ පටන් රාත්‍රිය දක්වාම මේ විකාශන කටයුතු කරලා සජීව රූපරාම ඔබට සමීප කරන්නේ. හොඳයි අපි නලබැනේ ඉඳලා උඩමළුවට කරුණා කළා. දැන් එහෙනම් අපේ මේ ජංගම විකාශන ඒකකයක් ඔබ දැක්කා. එහෙනම් උඩමළුවට ගිහිල්ලා පාදපත්මය වන්දනා කරගමුනේ. අනේ සාදු. අපිට අවසරයි. හිතේ තිබ්බ ලොකු බලාපොරොත්තුවක් උදේ ඉඳන් මෙවර සිරිපාද වන්දනාවට සහභාගී වෙලා පාද පද්මය වන්දනා කරගන්න. ඒකට අපේ හිතේ තිබුණු බලාපොරොත්තු වගේම දෙනෝ 1000 පින්වතුන්ගේ පින්වතියන්ගේ හිතේ තිබුණු බලාපොරොත්තු මේ විදිහට ඉටු වෙන්නේ මේ පාද පද්මය අසලට උඩමළුවට කරුණා කළාට පස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාද පද්මය පිහිට වූ මේ උඩමළුවේ මන්දිරයට දැන් අපි ගිහිල්ලා නලල තියලා වන්දනා කරන්නයි අපේ බලාපොරොත්තුව. පාදපත්මය වන්දනා කරන් පස්සේ බැතිමුතුන් සමන් දේවාලයටත් ගිහිලා සමන් දෙවියන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගන්නවා. සමන් දෙවි හාමුදුරන්ගෙන් ආශිර්වාද ලබා ගන්න තමයි මේ පින්වතුන් පින්වතියන් මේ විදිහට පාදපත්මය වැඳලා සමන් දේවාලයට ගමන් කරන්නේ. අපිත් සමන් දෙවියන්ගේ ආශිර්වාද ලබා ගන්න සමන් දේවාලයට ආවා. සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි මේ ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගන්න පැමිණෙන දසදහස් සංඛ්‍යාත වූ පින්වතුන්ට පින්වතියන්ට අපේ හිතේ තිබ්බ ලොකු බලාපොරොත්තුවක් ඉටුවීමක්. මෙවර ශ්‍රී පාද වන්දනාව ජාතික රූපවාහිනී නිෂ්පාදක කණ්ඩායම විදිහට අප ඉටු කරන්නට, ඒ භාරය ඉටු කරන්නට හැකියාව ලැබුණා. ඉතින් ලබන වසරේ ශ්‍රී පාද පද්මය වන්දනා කරන්නට සමන් දෙවි හාමුදුරුවන්ගේ ආශිර්වාද ලබා ගන්නටයි අපේ බලාපොරොත්තුව. අපේ ගමනට අපිත් එක්ක එකතු වුණු ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් සමන් දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරමින් අපි එහෙනම් දැන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි. දම් සිසිලෙමින් පොදු හදවත් සැතහින් පුරවා